කොහමද ඉතින් මම හිතනවා හැමෝම ඊටාම හොඳින් ඇති කියලා මේ දවස්වල ඉතින් අපේ ලපයි සිපයි ආණ්ඩුවේ වැඩ බලමින් අපිත් හොඳ චූන් එකේ ආතල් එකේ සැපේ ඉන්නවා. හරිද? දැන් මේගොල්ලෝ බලයට එන්න කලින් ගොඩක් දේවල් ජනතාවට පොරොන්දු වුණා. එක එක දේවල් බලේ ගන්නකොට ඉතින් හැමෝම මෙහෙම කරලා පොරොන්දු වෙනවානේ හොඳ කතා කියලා. බලේ ගත්තත් හරි දැන් වසරක් ගෙවිලා ගිහින් තියෙනවා මහජනතාව වෙනුවෙන් මොනවාද කරේ? මහජනතාව වෙනුවෙන් මොනවත්වත් කරන්න කලින් මේගොල්ලෝ රනිල්ව මහින්දව නාමල්ව අල්ලන් කෙඳිරි ගානේ කියනන් අඩුවක් නැහැ. කිකර ගන්නව අඩුවක් නැතුව. ඒ දෙන හරි ලස්සනට කරනවා. හරිද? මේ රටේ 124.5ක ජනතාවක් උද්දමනයේ හේතුවෙන් මේ රටේ පවතින උද්දමනයේ හේතුවෙන් පීඩාවටපත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ මිලියන 5කට ආසන්න හෝ ටිකක් වැඩි ජන කොටසක් මේ හේතුවෙන් පීඩාවටපත් වෙලා ඉන්නවා. ඔය මිලියන 5 ඇතුළේ ඉන්න ළමයෙක් තාත්තා කෙනෙක්ගෙන් ඉල්ලන තාත්තේ මට චොක්ලට් එකක් කරන් දෙන්න. කිරි පිටි පැකට් එකක්. නැත්තම් ෆ්‍රෙෂ් මිල්ක් එකක්. හරිද? මොකක් හරි දෙයක් ඉල්ලනවා. නමුත් ඒ තාත්තට ඒ මොහොතේ ඒ දේවත් අරන් දෙන්න සල්ලි නැත්තම් මොනතරම් ඒ තාත්තට දුක හිතේද? ඒ වෙලාවේ තාත්තා සැර කරයි ළමයාට මේ ඕනේ අපි පස්සේ බලමු. නැත්තම් මම හෙට අරන් දෙන්න දැන් බෑ. නමුත් ඒ තාත්තට හිතෙන් හරියට විඳවනවා මේ දේ ගැන. මට මේ දේ මගේ ළමයාට අරන් දෙන්න බැරි වුණා නේ. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මේ රටේ ඉන්න පාලකයෝ වර්තමානයේ. මොකද මේගොල්ලොන්ට බැරි වෙලා තියෙනවා මේ දේ කළමනාකරණය කරගන්න. මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරගන්න බැරි වීම තමයි මේ වෙලා තියෙන්නේ. හරිද? ඒකට අර කෙකර ගාන එකේ අඩුවක් නෑ නාමල් වල්ලගෙන. හරිද? ඉතින් ඔය කෙකර ගාන එක පොඩ්ඩකට අඩු කළා. මේ රටේ මේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් යම් කිසි වැඩක් කරන්න. ඕගොල්ලෝ දැන් අවුරුද්දක් ගෙවිලා ගිහින් තියෙන කිසිම වැඩක් නෑ ජනතාවට. ඔගොල්ලෝ මේ මහජන නියෝජිතයෙක් කියන්නේ කවුද? හරි ප්‍රාදේශීය මට්ටමින් ඉන්නවා පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් නියෝජිතයෝ ඉන්නේ මේ රටේ ඉන්න ජනතාවගේ මේ ගැටලු බලන්න. අපි අර නිතරම කියන්නේ මානුෂීයවාදී දේශපාලනයක් කරමු කියලා. මානුෂීයවාදී කියන්නේ දුක හඳුනන නායකයෙක් වෙන්න ඕනේ. නායකයෝ වුණාම දුක හඳුනන්න ඕනේ ජනතාවගේ. හරිද? මම දැක්ක එක්තරා නගරාධිපති කෙනෙක් කතා කරලා මිනිහෙට තග දානවා. අපේ ඉතිහාසය ගැන හොයලා බලන්න. ඉතින් ඉතිහාසයේ බලපුවර මොට්ටල වැඩත් එක්කම තේරෙනවා ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ කියලා. හරිද? ඕගොල්ලොන්ට ඕනේ බලය රට ගැනීමනේ. ඒක ඉතින් ටිකෙන් ටික ගිලිහෙද්දි ඉතින් නලියනවා තමයි කිරිපණු ගාය හැදිලා දඟලනවා තමයි. හරිද? මම දැන්වත් කියන්නේ ඔය බූරු ඔරමොට්ටල තග් ලෙවල් එකෙන් දේශපාලනය කරන එක නවත්තලා. හරිද? ජනහිතවාදීව දේශපාලනය කරන්න. අන්න එතකොට පුළුවන් වෙයි ටික කාලයක් කොහොම හරි යදගෙන යන්න. එහෙම බැරි වෙලා ඔයගොල්ලෝ තග් ලෙවල් එකෙන් ආව මේ රටේ මිනිස්සු තග් ලෙවල් එකෙන් එයි ඕගොල්ලොත් එක්ක. හරිද? ඒවට කරන්න දෙයක් නෑ අපි දන්නේ ඒවා. හරිද? ඕගොල්ලොන්ට මේ රටේ මේ ජනතාවගේ මේ පීඩිත පන්තියේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ගොඩනගා ගැනීමට උදව් කරන්න පුළුවන්. හරිද? මම ඒකට පොඩි නිකන් උදාහරණ ටිකක් දෙන්නම්කෝ මේ වගේ වැඩ කළා හරි ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න. හරිද? ඔබට පුළුවන් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අඩු පොලී ණය නව ආයෝජන සහ සරල බලපත්‍රකම හඳුන්වා දෙන. ඒ වගේම වෘත්තීය පුහුණු හරහා නව රැකියා නිර්මාණය කරන්න පුළුවන්. විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මේ නව කර්මාන්ත මේ රට තුල බිහි කරන්න පුළුවන්. මේ දේවල් ගැන පොඩ්ඩක් අවධානය කරන්න. අර කිකර ගන්න වැඩ කරන්න එපා. හරිද? මාධ්‍ය සංදර්ශන දාන්න නැතුව මේ වගේ වැඩ කරන්න. ඉදිරියටත් රටේ ආර්ථිකය හොඳ නම් මිනිස්සු ඔයගොල්ලෝ බලය තියයි. තග් ලෙවල් එකෙන් ඒ බලය තියා ගන්න හදන්න එපා. මිනිස්සු ගහලා වන්නයි එහෙම උන. හරිද? අපි නම් දන්නේ නැහැ. වගේම මේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න ඕනේ. මොකද මේ රටේ අනන්‍යතාවයක් තමයි මේ කෘෂි කර්මාන්තය. මොකද තරුණයෝ දැන් මේ කෘෂි කර්මාන්තයෙන් ඈත් වෙලා ඉන්නේ. මේ අර කෘෂි කර්මාන්තයට කවුරුත් අර හරියට අවධානය දෙන්නේ නැති ඉඳනේ මේක පොඩ්ඩක් සංවර්ධනය කරලා ගත්තා නම් මේ අපේ කොල්ලෝ රටේ කොල්ලෝ මේවට බහැලා ගේම ඉඳී කෘෂි කර්මාන්තයත්. ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම මේ දේශීය මුදල් හා විදේශ විනිමය පොඩ්ඩක් ශක්තිමත් කරන්න බලන්න. මෙහෙමයි ඉතින් ඕගොල්ලෝ වගේ බුද්ධිමත් අයට මේ දේවල් කිව්වයි කියලා වැඩකුත් නැහැ. මොකද ඕගොල්ලෝ ගාව ෆයිල්ස් තියෙනවනේ. ෆයිල් එකක් කරලා බැලුවා. මේකේ මේ දේ තියෙනවා. මේ දේ කරනවා. හරිද? ඒ වගේ අර ඔරමොට්ටල අදහස් වලින් පොඩ්ඩක් බැහැර වෙන්න. තග් ලෙවල් එකෙන් පොඩ්ඩක් බැහැර වෙන්න. හරිද? ජනතාවත් එක්ක පොඩ්ඩක් එකතු වෙන්න. හරිද? මානුෂීයවාදීත්වයේ පෙරදරි කරගෙන දේශපාලනය කරන නිකන් බොරුව පචයාන්ත්‍රනේ. හරිද? හිටපු දේශපාලඥයෝ කෙරෙහි වෛරය ගොඩනගලා ඕගොල්ලොන්ගේ ඉදිරි දේශපාලනය අර මේ තියාගන්න උත්සාහ කරන්න එපා. ඕගොල්ලෝගේ බලය තහවුරු කරගන්න උත්සාහ කරන්න එපා. අර හිටපු දේශපාලඥයෝ කෙරෙහි වෛරය ගොඩනගලා ඒගොල්ලෝ මේ දේවල් වලට මේ රටට කොච්චර දේවල් කරාද? හයිවේ හැදුවා, පෝට් සිටි හැදුවා, මහින්ද මහත්තයා. රටේ ආරක්ෂාව තහවුරු කරා. ඕගොල්ලෝ මොනවද කරේ? හරිද? බස් දැම්මා, ටැප් ඇරියා, සොරව ඇරියා. ඔය ටිකනේ. ඒ අරින්න මොනවද කරේ? හරිද? මේ වගේ නිකන් බූරු වැඩ. මේ රටේ බූරු වැඩක් කරොත් හරිද? ඒ කාලේ උද්ඝෝෂණයක් කරොත් ඕගොල්ලෝ හරිද? බූරු වැඩක් කරොත් ඕගොල්ලෝ පිටිපස්සින්. මේ බූරු වැඩ දැන් හැබැයි සමහරට තාමත් ඕගොල්ලෝ හිතන් ඉන්නේ ඕගොල්ලෝ විපක්ෂ ඉන්නේ. තාමත් හිතාගෙන මේ විපක්ෂ ඉන්න විදියට හැසිරෙනවා. දැන් ඉන්නේ ආණ්ඩු පක්ෂේ. හරිද? මොලයක් තියනද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොලයක් නැති එකට අපිට කරන්න දෙයක් නැහැ. දැන්වත් මේ රටේ මේ ආර්ථිකය සංවර්ධනය කරන්න කටයුතු කරා. මේ රටේ මේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන්
යම් කිසි දෙයක් කරන්න මේ පීඩිත පන්තියේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික හරිද වපසරියක් මේ නිර්මාණය කරන්න. එතකොට මේ රටේ ජනතාව අයෝගලෝගේ බලය තියයි. හරිද? අර තග් ලෙවල් එකෙන් බලය ගන්න උත්සාහ කරන්න එපා. හරිද? බූරුවෝනේ. ඒ මොනොත් ඔයගොල්ලෝ බූරුවෝ වෙයි. හරිද? අර රැල්ලක් වෙරළට ආවොත් ඒ රැල්ල ආය පිටිපස්සට යනවා. හරිද? රැල්ලක් වෙන්න එපා. මුහුදක් වෙන්න උත්සාහ කරන්න. හරිද? මුහුදක් වුණොත් තියේ. රැල්ලක් වුණොත් ආවා ගියා. ඕගොල්ලන්ටත් එන්නේ රැලි සීන් එකට එන්න වෙන්නේ. මුහුදක් වෙන්න උත්සාහ කරන්න. හරිද? ජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න උත්සාහ කරන්න. අපිත් සුබ පතනවා හොඳ දේවල් කරනවා. නමුත් ගැටලුව කියන්නේ ඔයගොල්ලෝ හොඳ දේවල් හරිම සීමිතයි. අර මෝඩ ගොන් තකතිරු ඔරමොට්ටල තග් ලෙවල් වැඩ වැඩි. අපි කියන්නේ නිතර මේකයි. හරිද? ඉතින් මම මේ දේවල් මතක් කරන ගමන් මේ රටේ ජනතාවට යම්කිසි හොඳක් කරන්න කියන එල්ලියම කරන ගමන් අර බදුත් පුළුවන් නම් ඔයගොල්ලෝ කිව්වා වගේ පොඩ්ඩක් අඩු කරන්න. අර තව කිව්වා විදුලි බිල අඩු කරනවද මොකද්ද කතාවක් තුනෙන් එකක්. ඒ දේවල් පොඩ්ඩක් මතක් කරන ගමන් හරිද? මම මේ වැඩසටහන අවසන් කරන ඕගොල්ලෝ කරගෙන යන හොඳ වැඩ කටයුතු වලට මම සුබ පතනවා. ජයන් ජයමාත් වේවා.